මේ යුගයේත් අපි ගැලවුම්කාරයෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ ගැලවුම්කාරයා අපි කතා කරනවා දියසෙන් කියලා. දියසෙන් කියන නම අපේ රට රාජ්‍යයට බැඳුනට ඇතැම් විට ජේසුතුමාගේ නැවත උප්පත්තියක් දෝ කියන ප්‍රශ්නේ මමත් ප්‍රශ්න කරා. ඒකට හේතුව තමයි යම් කලක උත්සව පවතින්න ඕන, හැබැයි උත්සව තියන්න බෑ. පල්ලියට යන්න ඕනේ, දෙවියන් වඳින්න ඕනේ, දෙවියන් වඳින්න බැරි වෙන යුගයක් එනවා. ඒ කාලේ තැන් වල මිනිස්සු මැරි වැටෙනවා. ඒ කාලයට පසුව ඒ කියන්නේ ඒ මිනි ගොඩ උඩින් නැවත විනිශ්චය පිණිස ජේසුතුමා මේ ලෝකෙට පහළ වෙනවායි කියලා යම් කතා පොතක් තියෙනවා. ජීවිත අහිමි වෙද්දී උත්සව තියන්න ඕනුනත් උත්සව තියන්න බැරි වෙනවා. පල්ලියට යන්න ඕනුනත් පල්ලියට යන්න බැරි වෙනවා. ආගම සිහි කරන්න උනත් ආගම සිහි කරන්න බැරි වෙනවා. මිනිස්සු ලෙඩ වෙනවා, මිනිස්සු මිය දෙනවා, මිනිස්සුන්ට දැඩි කාටතර බාධක පීඩා එනවා. එවැනි කාලයක ජේසුතුමා ඉපදෙනවා කියලා කියන්නේ සමහර මේ කාලේ ජේසුතුමා ඉපදෙනවා වෙන්නත් පුළුවන් කියන කාරණාව හැමෝම මතක තියාගන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔයාලගෙන් බොහොම ගෞරවයෙන් ඒ කවුරු ඉපදුනත් කමක් නැහැ. මොන දහමේ උගන්වුවත් කමක් නැහැ. නිසිදේ නිසි ආකාර ගන්න හැමෝම සතුටින් සාමයෙන් සමගින් සහජීවණයෙන් ජීවත් වෙන නව යුගයක් ආරම්භ කරන්න. පරයන්ගෙන් ගත යුතු කිසිවක් අපිට නැත. ස්වදේශික වශයෙන් අපිට සියල්ල ගොඩනගිය හැකි සමාජ වටපිටාවක් නැවත නිර්මාණය කරමින් මේ රට හුදෙක් ලෝකයේ ජයග්‍රහණ රට බවට පරිවර්තනය කරන්න අපිට විද්‍යාවද තාක්ෂණයද ආගමද සංස්කෘතියද භාෂාවද කෘෂිකර්මාන්තයද ආදී කොටගත් මේ රට නිමවුම් සියල්ල රට තුළ පවතිනවා කියන බොහෝ සතුටුදායක ආරංචි ඔබට කියමින් හැමෝටම බෞද්ධයෙක් වශයෙන් හැමෝටම දරුවන් සරණයි. ඒ වගේම හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ නත්තලක් වේවා.